ආයිබෝවන් අපි Red Blossom YouTube channel එකෙන් මම ඊළඟට ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේ පොල් කට්ටේ කොහොමද ඇන්තූරියම් පැලයක් ඉඳන්නේ කියලා. ඒකට අපි ලාභදායි මේ පොල් කට්ට මේ හරිම ලේසියෙන් මේ ඇන්තූරියම් පැලයක් මේ පළ කරගන්න පුළුවන්. ඒකට අපි පාවිච්චි කරන්න ඕනේ මේ වගේ මේ හිල් තුනේ පොල් කට්ටක්. මේක මේ හිල් තුන හිල් කරගත්තාම හොඳට මේ ජලය බැස යනවා. ඒ වගේම මෙතන මේ වටේ මේ ටිකත් හොඳට සුද්ධ කරලා ගන්න ඕනේ. මොකද මේක නම ලියන්නත් එපා. ඊළඟට අපි ඒකට ගන්නවා මේ වගේ පේපර් කටර් එක. මේ අලිස් කටුව මේ වැලිකඩ දහිය ඒ ටික ගන්න ඕනේ. ඊළඟට අපි මේකේ මාධ්‍ය විදියට මේ පොල්ලෙලි හොඳින් සෝදාගත් කාටිවත් කරගත් පොල්ලෙලි කැබලි බොර්ලුයි මේ සාමාන්‍ය වැලි සල්පෙකුයි අපි හොඳින් මුල්ලද හොඳ කිරි මුල් ඇදන් ලද පැලයකු ගන්නවා. මෙතන මම අරන් තිනවා මේ භාජනයේට කැප්ටන් දිය කරලා මේ වතුර භාජනය. මෙතන ඔස්මෝකෝට් 10 අරන් තිනවා. අපි ඉස්සල්ලාම බලමු මේක මේ පොල් කට්ට සූදානම් කරගන්න. මෙතන මේ දැන් බලන්න හොඳට මම වෙලිකඩ දෙයෙන් සුද්ධ කරලා මේ පේපර් කටර් එකෙන් සුද්ධ කරලා හොඳට ඒ හිල් තුනකුත් තියාගෙන අතුල් පැත්තත් හොඳට සූදානම් කරගත්තා. ඊට පස්සේ මේකට අපි පෑනෙන් නම ලියන්නත් පුළුවන්. මේක ඊට පස්සේ මේ පොල් කට්ට හොඳින් මේ කැප්ටන් ගාවනේ ගිල්ලන්න ඕනේ. ගිල්ලලා තියන්න ඕනේ පොඩ්ඩ වෙලාවක්. ඊළඟට අපි මේ පැලේ පැත්තකින් තියලා මෙතන මාධ්‍ය ලෑස්ති කර ගන්න ඕනේ. දැන් හරි. ඊට පස්සේ මේ පොල් කට්ට අපි ඉවත් කරගෙන මේක මේ ඇන්තූරියම් පැලේ කැප්ටන් ගාවනේට පොඩ්ඩක් දානවා. ඊළඟට අපි මේකට මේ මාධ්‍ය යටට මේ පොල්ලෙලි සල්පයක් දානවා. අඩියට හොඳට වතුර බහින්න. ඊට පස්සේ ඇන්තූරියම් පැලේ මෙතනින් තියලා මේ දලවැල්ලෙන් චුට්ටක් මේ වගේ දාන්න ඕනේ. දැම්මම තමයි එතන මුල් ඇදීමට හොඳට සපෝට් එකක් වෙනවා. ඊළඟට අපේ ඔස්මෝකෝට් එකෙන් කියන ස්වල්පයක් මතේ දානවා. දාලා ඉතුරු මාධ්‍යයෙන්
ගොඩක් නැතුව ටිකක් ඊට ආයි ටික වෙලාවක් තිබ්බාම මේක ඇතුළට වෙනකම්ම මේ කැට්ටන් ධාවනය එනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් ඉස්සුවාම බේරලා යනවා. ඒක දැන් මේ ඇතුලේ මාධ්‍යයේ යම්කිසි දිලීර ආසාදන ද්‍රව්‍ය තිබ්බනම් ඒකත් ඉවත් වෙනවා. හරිම සරලයි. වියදම අඩුයි, සරලයි. මේ පොල් කට්ට විනාශ වෙන්නෙත් නැහැ. මේක හොඳින් අපේ කල සඳහා භාවිත කරන්න පුළුවන්. මේ හිල් වලින් හොඳට ජලය බැහැලා යනවා. හරි, ස්තුතියි.